ජොබ් ඩිස්ක්‍රිප්ෂන් කියලා කියන්නේ අපි සිංහලෙන් කියනවා රැකියාව විස්තරය. රැකියාව විස්තරයක මූලික වශයෙන්ම තියෙන්නේ රැකියාව කරන පුද්ගලයාට ඒ රැකියාවෙන් ආයතනයේ කළමනාකාරීත්වය බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියලා තීරුම් ගන්න ලබා දෙන විස්තරයක්. ඉතින් මේ රැකියාව විස්තරය තුළ ජොබ් ටාස්ක් සඳහන් වෙනවා. ඒ කියන්නේ රැකියාවේදී මේ පුද්ගලයාට කරන්න තියෙන කාර්යභාරයන් මොනවද කියලා සඳහන් වෙනවා. ඒ වගේම මේ රැකියාවේදී ඔහු තුළ තියෙන වගකීම් මොනවද? ඒ වගේ මොන වගේ උපකරණද මෙයාට පාවිච්චි කරන්න වෙන්නේ? ඒ වගේම මේ රැකියාව කරන ස්ථානය මොකද්ද, මේ ලොකේෂන් එක මොකක්ද, ඒ වගේ දේවල්. සහ රැකියාව කරන කාල සීමාව සඳහන් වෙන්න පුළුවන්. ඒ වගේ රැකියාව ගැන අවබෝධයක් ගන්න මොකද්ද තියෙන රැකියාව, මොකක්ද ආයතනය, ඒ වගේ මේ රිපෝටින් ලයින් එක මම රිපෝට් කරන්නේ කාටද? මැනේජර් කෙනෙක්ටද නැත්නම් ඊට වඩා සීනියර් රෑන්ක් එකකටද? ඒ වගේ දේවල්. ඉතින් මේ රැකියාව විස්තරයේදී මූලික වශයෙන්ම ඒ පුද්ගලයාට අවබෝධයක් ලබා ගන්න පුළුවන් ජොබ් ටාස්ක් මොනවද කියලා. මේ රැකියාව විස්තරයක් තියෙන එක අනිවාර්යයි, අත්‍යවශ්‍යයි ආයතනයක. මොකද එතකොට මැනේජ්මන්ට් එක පැත්තෙන් බැලුවත් මැනේජ්මන්ට් එකට පුළුවන් අපේ එම්ප්ලොයිස් ලගෙන් මොනවද බලාපොරොත්තු වෙන්නේ කියලා, ඒ කියන්නේ එයාලා කරන ටාස්ක් මොනවද කියලා අයිඩෙන්ටිෆයි කරගන්න. ඒ වගේම දැන් ඔබ රැකියාවක් කරද්දී ඔබට ඔයාගේ හොඳම ඉන්පුට් එක කම්පැනියට ලබා දෙන්න මේක උදාහරණයක් වෙනවා. දැන් උදාහරණයක් විදිහට අපි බලමු ඔබ මොන හරි ආයතනයක අපි හිතමු ප්‍රොඩක්ෂන් සෙක්ෂන් එකේ වැඩ කරනවා නම් ඒ නිෂ්පාදන අංශයේ ඔයා වැඩ කරද්දී ඔයාට මූලික වශයෙන් කොච්චර කාර්යක්ෂමතාවයක් ඔයා මේන්ටේන් කරන්න ඕනද? එහෙම නැත්නම් ඔයාගේ නිෂ්පාදනය අවසන් කරන්න ඕන වෙලාව මොකද්ද? පටන් ගන්න වෙලාව මොනවද? ඒතර නිවාඩු කොයි විදිහට ලැබෙන්නේ? ඒ වගේ දේවල්. ඉතින් ඒ වගේම මේ රැකියාව කරද්දී ඔයාට මොනවද පාවිච්චි කරන්න වෙන උපකරණ? ඒ වගේ දේවල්. ඉතින් එවැනි අවබෝධයක් ලබා ගැනීම වැදගත් වෙනවා ජොබ් ටාස්ක් ගැන රැකියාව කරද්දී. ජොබ් ඩිස්ක්‍රිප්ෂන් එකක් හදලා තියෙද්දි පුළුවන් වෙනවා මේ ජොබ් ඩිස්ක්‍රිප්ෂන් එක ලින්ක් කරන්න මේ පුද්ගලයාගේ තියෙන ජොබ් ස්පෙસિෆිකේෂන් එකට. ඒක අපි ඉදිරියේදී කතා කරනවා. ඒ කියන්නේ මේ ජොබ් ටාස්ක් එකත් එක්ක මැච් වෙන්න ඕන පුද්ගලයා. දැන් පුද්ගලයාගෙන් බලාපොරොත්තු වෙනවා නම් මෙවැනි කාර්යක්ෂමතාවයක්, ඒ වගේම මේ පුද්ගලයාගේ දෛනික කටයුතු වලදී තියෙනවා නම් මෙයාට weight lifting එක කියන්නේ බර උස්සන්න තියෙනවා නම් අපි හිතමු සාමාන්‍ය කිලෝ 30ක් 40ක් බරක් අනිවාර්යෙන් මෙයා දවසක උස්සන්න වෙනවා. නැත්නම් ඒක රැකියාව කරන හැම කාලය තුලම සැරෙන් සැරේ මේ වගේ බරක් යාට ඔසවගෙන යන්න තියෙනවා. ඒතර ඒ රැකියාව විස්තරය තුළ මේක සැපීම හරහා පුළුවන් වෙනවා මේ ගන්න පුද්ගලයාට තීරණය කරන්න මේක මට මැච් වෙන ජොබ් එකද, එහෙම නැත්නම් මැනේජ්මන්ට් එක පැත්තෙන් බලන්න පුළුවන් ඉන්ටර්විව් කරලා පුද්ගලෙක් ගන්නකොට මේ ගන්න කෙනාගේ ප්‍රොෆයිල් එක මේ වගේ කාර්යයන් වලට සුදුසු කෙනෙක්ද, කුසලතා දැනුම ආකල්ප සම්බන්ධයෙන් මැච් කරන්න පුළුවන් ජොබ් ඩිස්ක්‍රිප්ෂන් එකත්. ඉතින් ඒක තමයි වැදගත් වෙන්නේ ආයතනයක සාර්ථකත්වය සඳහා.